මේ කාලේ කරන්න හොඳ නැති වැඩක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. දේශපාලනය ගැන කතා කරමු. මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. රටේ දේශපාලන විපර්යාසයක් සිද්ධ වෙලා ඒ විපර්යාසයෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මේ මොහොත ඉතිහාසය තුල මම කියව ගන්න ආකාරයයි මේ මොහොත මත ඉඳලා අනාගතය ගැන මම හිතන ආකාරයයි යම් සටහනක් තබන්න ඕන කියලා කල්පනා කරනවා. ඒ සටහන අනාගතේ මම වෙනුවෙන් සහ කවුරු හරි බලන් ඉන්නව නම් ඒ අය වෙනුවෙන් මේක මේ විදිහට මන් තියන. අපි දන්නවා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිද්ධ වෙච්ච බරපතලම සහ දැවැන්තම පරිවර්තනය තමයි පසුගිය වසරේ ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පිහිටවන්න සමත් වෙච්ච එක. මොකද නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන බලකඳවුරු දෙකක් නිර්මාණය වුණා. ඒ ප්‍රධාන බලකඳවුරු දෙක අතර තමයි ලංකාවේ දේශපාලන බලය ආණ්ඩු බලය හෝමාරු වුණේ. මේ අතර නිරන්තරයෙන්ම ලංකාවේ තිබුණු තුන්වෙනි බලවේගයේ බවට ආරම්භයේ පටන්ම පත් වෙලා තිබ්බා. ආරම්භයේ නම් දෙවන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීමත් සමග තුන්වෙනි බලවේගයේ බවට මේ සමාජවාදී අදහස් ගරු කරන කඳවුරු. ඔවුන් සමාජවාදීන් විදිහටවත් මාක්ස්වාදීන් විදිහටවත් ලෝකේ දේශපාලන න්‍යායන් දර්ශනත් එක්ක ඔවුන්ගේ භාවිතාවන් විවිධ විදිහට ඔබ කියවගනි. මමත් එහෙම කියව ගන්න කැමති නෑ. මම ඔවුන්ව කියව ගන්නේ ලංකාවේ තුන්වෙනි බලවේගයේ විදිහට. ඕක ඇතුලේ තමයි සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේම වර්තමානයේ බලයටපත් වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණක් තිබුණේ. තුන්වෙනිය විදියට හිතපු මිනිස්සු. ඒ කියන්නේ සාම්ප්‍රදායික අදහස් වලට නැත්තම් භූමිය මත පැලවෙලා බහුතරයක් විශ්වාස කරපු අදහස් වලට වෙනස් ආකාරයේ අදහස් තිබුණු මිනිස්සු. ඔවුන්ට ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවල ආණ්ඩු බලයේ පංගුකාරීත්වය ලැබිලා තියෙනවා. නමුත් කවදාවත් ලංකාවේ මේ අවුරුදු 76 වසරක ඉතිහාසයේ ඇතුලේ කිසිම දවසක ලැබිලා නැහැ සම්පූර්ණ ආණ්ඩු බලයක්. ඔන ඉතිහාසයේ පළවෙනි වතාවට පහුගිය අවස්ථාවේදී මේ ආණ්ඩු බලය මේ කඳවුරට ලැබෙනවා. මේක ලැබුණේ කොහොමද කියන කාරණාව මං හිතනවා කියව ගන්න එක බොහොම වැදගත් වෙයි කියලා අපි ඉතිහාසය ඇතුළට ගියාම පස්සේ. මොකද මේ ආණ්ඩු බලය ලැබෙන්න කරුණු කාරණා මේ පොළොව ඇතුලේ සකස් වෙන්නේ 2009 යුද්ධය අවසන් වීමත් සමග. යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබා දුණු එවක ආණ්ඩුව සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ දේශපාලන භාවිතාව යුද්ධය අවසන් වීමෙන් පසුව සැලකිය යුතු විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ රටේ ඉතිහාසය ඇතුලේ දශක 3ක් එහෙම් පිටින්ම දේශපාලනය හසුරවන ප්‍රධානම සාධකයේ බවට පත් වෙලා තිබ්බා. ඒ කාලේ ජාතික අර්බුදයේ විදියට සලකපු, තාමත් එහෙම සලකන්න ඕන නමුත් නොසලකන මේ සිංහල දමිළ ජාතීන් අතර නිර්මාණය වෙලා තිබුණු වර්ගවාදී මතභේද. ඒ මත නිර්මාණය වෙලා තිබුණු බිහිසුණු ත්‍රස්තවාදය, අමානුෂිකත්වය. ඉතින් මේ දේවල් එක්ක තමයි මේ කාලය පුරාවටම ලංකාවේ දේශපාලනය සකස් වෙලා තිබ්බේ. නමුත් මේ පීඩනය 2009න් පස්සේ 2010න් පස්සේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ පීඩනය නැති වුණාට පස්සේ දේශපාලනය කරන්න වඩාත් නිදහස් පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම දේශපාලකයන්ට වෙනදා තිබුණු ප්‍රශ්න වලින් සැලකිය යුතු කොටසක් ඉවර වෙනවා. ඒ වගේම රට ඇතුලේ විශාල ආර්ථික වශයෙන් දියුණු වෙන්න අවස්ථාව යුද්ධයට වියදම් කරපු දේවල් වලින් වියදම් නොකරන්න උනාම පස්සේ ලොකු ආර්ථික වර්ධනයකට යන අවස්ථාව හැදෙනවා. නමුත් මේ අවස්ථාව ඇතුලේ රාජපක්ෂ කඳවුර
ලංකාවේ දේශපාලනය වැරදි විදිහට කියවා ගැනීම හේතුවෙන් එදා 2015 මහින්ද රාජපක්ෂ කිසිසේත්ම ඉතිහාසයක් විසින් බලාපොරොත්තු නොවන දේශපාලන පරාජයක උරුමකරුවෙක් බවට පත් වෙනවා. එම උරුමකරුවෙක් බවට ඔහු පත් නොවිය යුතුව තිබුණා ඔහු යුද්ධය අවසන් කරපු නායකයා විදිහට. නමුත් ඔහුගේ දේශපාලන භාවිතාව නිසාවෙන් සහ ඔහුගේ කඳවුරේ අයගේ දේශපාලන භාවිතාව නිසාවෙන් ඔහුට දා පරාජය උරුම වෙනවා. නමුත් නැවතත් ඔහුගෙන් පසුව බලයට පත්වෙන රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවට මේ පද්ධතිය හරියාකාරව කියව ගන්න බැරි වෙනවා. අලුත් ගැටලු ටික විකේතනය කරලා හඳුන ගන්න බැරි වෙනවා. ජනතාවට පරණ ප්‍රශ්නෙන් මිදුනට පස්සේ තියෙන අලුත් ප්‍රශ්න ටික අඳුන ගන්න බැරි වෙනවා. ජනතාවගේ අලුත් අවශ්‍යතා තෝරලා බේර අරගෙන ඔවුන්ව මෙහෙවන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජනමාර්ගික සිතුම් පැතුම් ඔවුන්ගේ චින්තන රටාව පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ. ඒ සැලකිල්ල නොදැක්වීමේ ප්‍රතිඵලයක් විදිහට පාස්කු ප්‍රහාරය වගේ සිදුවීම් එක්ක අවසානයේදී ඒ ආණ්ඩුව පිළිබඳ රටේ මිනිස්සු කලකිරීමට පත් වෙනවා. මහින්ද රාජපක්ෂ කෙරෙහි කලකිරුණු මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තියලා බැදුම්කර මංකොල්ලය පාස්කු ප්‍රහාරය ඇතුළු දේවල් එක්ක නැවතත් අවිශ්වාසය ඇති කර ගන්නවා. මේ මිනිස්සු දෙවනි වතාවටත් ඔන්න මේ ඉතිහාසය තුලේ අසාධාරණයකට ලක් වෙනවා බලාපොරොත්තු බිඳ ඊට පස්සේ ඉදිරිපත් වෙනවා ගෝඨාභය රාජපක්ෂ පරණ කඳවුර ඇතුලෙන් එන අලුත් මුහුණක්. පරණ කඳවුරේ ගොඩක් දෙනෙක්ට විශ්වාසය නැති වෙලා තිබ්බ අලුත් චරිතය ගැන විශේෂ විශ්වාසයක් ඉතිරි වෙලා තිබ්බා. මොකද ඔහුව ඒ වෙනකොට විශ්වාස කරන්න හේතුවක් ජනතාවට තිබ්බේ නෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂව ජනතාව විශ්වාස කරන බහුතරයේ ගෝඨාභය රාජපක්ෂව විශ්වාස කරලා 69 ලක්ෂයක ජනවරමින් ඔහුව බලයට ගේනවා. නමුත් ඔහුටත් පෙර ලෙසම මේ සමස්තය කියවා ගන්න නොහැකි වෙනවා. ඔහු විශේෂයෙන්ම මේ දේශපාලන භූමියේ කරන ගනුදෙනුව පිළිබඳ අවබෝධයක් නැති කෙනෙක් බවට පත් වුණා. ඔහු කළමනාකරණය පිළිබඳ යමක් දැනගෙන හිටියාට දේශපාලනයේ ඇතුලේ කළමනාකරණය කියලා කියන විෂය පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ පොඩ්ඩක්වත් අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු භාවිතා කරපු උපක්‍රමය අසාර්ථකයි. ඔහු උත්සාහ කරපු දේවල් අසාර්ථකයි. ඔහු විවිධ උත්සාහයන් දරුවා. විවිධ අලුත් නීති ගෙනාවා. විවිධ තැන්වලට ගිහිල්ලා පරීක්ෂා කරන්න උත්සාහ කරා. ගම සමග පිළිසඳරක් කරන්න උත්සාහ කරා. ඒ වගේ ඔහුගේ දේශපාලන වශයෙන් වෙන දේශපාලන වශයෙන් මේ රටේ සාම්ප්‍රදායික නොවන දෙයක් අත්දැක බලන්න හැදුවා. ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ ඔහු දැවැන්ත ආර්ථික සහ සමාජ දේශපාලන තීන්දුව ගත්තා. පොහොර ප්‍රශ්න වගේ කාරණාවලදී ඒ දේවල් අසාර්ථක වුණා. එදා වසංගත සමය තුලේ ඉතා හොඳ සහ අගය කළ යුතු කාරණා කිහිපයකුත් ඔහු ඇතුළු ආණ්ඩුවෙන් සිද්ධ වුණා. නමුත් සමස්තයක් විදිහට ගත්තම රට කොවිඩ් උවදුරින් බේරගත්තත් රට කොවිඩ් උවදුරින් බේරගන්නා මොහොත වෙන විට රට ආර්ථික වශයෙන් අර්බුදයක් කරා අරගෙන ගිහිල්ලා තිබ්බා ඒ කඳවුර විසින්. ඒක ගෝඨාභය රාජපක්ෂ කරාද, ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කරාද, ගෝඨාභය රාජපක්ෂගේ මහ බැංකුව හිතවතුන් කරාද කවුද කියලා දන්නේ නැහැ. කවුද කියලා ඕනනම් හොයලා බලන්න පුළුවන්. අදහසක් මටත් තියෙනවා, ඔබටත් ඇති. බැසිල් රාජපක්ෂ කරාද කියලා අපි දන්නේ නැහැ. ඒක ඔබ දන්නව ඇති. කොහොම හරි මේ කාරණාවත් එක්ක ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි නැගුණු ඓතිහාසික විරෝධය ශ්‍රී ලංකාව තුළ පළමු වරට ජන අරගලයක් විදියට බවට පරිවර්තනය වෙනවා. ජන අරගලයක් බවට. මේ ජන අරගලය ඉතිහාසයේ කිසිම දිනක අපි නොදුටුපු පන්නේ
අපේ රටේ දියත් වුණු ජන අරගලයක්. මේ වගේ අරගල ආකෘති අපි දැකලා තිබ්බා යුරෝපේ වගේ විවිධ දියුණු රටවල් වල, යුරෝපේ වගේම තවත් රටවල් වල මිනිස්සු පාලකයන්ට විරුද්ධව එළියට බැහැලා සටන් කරලා විවිධ අරගල ව්‍යාපාර දාලා පාලකයෝ ගෙදර යවනවා. ඒත් අපි නිතරම රටක් විදිහට ප්‍රැක්ටිස් කරලා තිබ්බි ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණයෙන් පාලකයෝ ගෙදර යවන වෙනම දෙයක් අපි මේන්ටේන් කරලා තිබ්බා. ඉතිහාසයේ ඒකටත් අභියෝගයට ලක් වෙලා මිනිස්සුන්ගේ පීඩනය පුරා ගිහිල්ලා ආර්ථික අර්බුදයක් ඇවිල්ලා මහා විනාශයක් වෙලා හොඳටම හිත රිදිලා හොඳටම තැලිලා හොඳටම කුඩුපට්ටම් වෙලා ගෝඨාභය රාජපක්ෂව මිනිස්සු ගෙදර යවනවා. එතනින් මතුවෙනවා රනිල් වික්‍රමසිංහ. රනිල් යමක් කරනවා. ඒ යමක් කරන්නේ ඔහු පවත්වාගෙන යාම වෙනුවෙන් ඔහු දන්න දේශපාලන උපාය මාර්ග එක දේවල් භාවිතා කරලා දේශපාලනය කරලා දේශපාලනයේ ගෝඨාභය රාජපක්ෂ නොකරපු දේශපාලනය කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අවසන් කරලා එක්සත් ජාතික පක්ෂයේ අපි හිතුවට ආරම්භ වෙයි කියලා ඒකත් අවසන් කරලා සියල්ලම අවසන් කරලා ඔහු රටේ බලයේ කාලයක් හොබවලා ඔහු තරඟෙන් ඉවත් වෙලා යන ජනාධිපතිවරණයට ඉල්ලද්දී ඔහුට අදහසක් තියෙනවා. මං හිතන්නේ දේශපාලඥයෙක් විදිහට ඔහුට තරඟයක් දෙන්න අමාරු තැනක තමයි ඔහු ඉන්නේ කියලා. ඊට පස්සේ මිනිස්සු ආණ්ඩුවට බලය දෙනවා. මම අර මුලින් කිව්ව තුන්වෙනි කඳවුරට ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන කඳවුර දෙකේ ඇතුලේ හිටපු මිනිස්සුන්ගෙන් බහුතරයක් ගිහිල්ලා එකතු වෙලා මේ රටේ අලුත් ආණ්ඩුවක් හදනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. හැබැයි මේක ඉතාම වටින අවස්ථාවක්. ගත වෙච්ච මාස කිහිපය දිහා ආපහු හැරලා බැලුවට පස්සේ ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා. අන්තගාමී බැතිමත් ශ්‍රද්ධාවන්තයන් ඉන්නව නම් ආණ්ඩුවට මේක තේරෙන එකක් නැහැ. මැද තැනක ඉඳන් බලනවා නම් ආය ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලොත් මේක කියව ගන්න විදිය හරිද? මේක අල්ලගෙන තියෙන තැන හරිද කියන ප්‍රශ්නය අපිට දැන් මතුවෙනවා. වෙනස් කරන්න හදන දේ හරිද කියන කාරණාව, වෙනස් කරන්න හදන තැන් ටික හරිද කියන ප්‍රශ්න ටික මතුවෙනවා. වෙනස සංදර්ශනයක්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. පාර්ලිමේන්තුව වෙනස් වුණාට රාජ්‍ය ආයතනවල තියෙන හොරකම් වංචා ටික වෙනස් වෙලා නැහැ. අල්ලස වංචාව වෙනස් වෙලා නැහැ. පාරවල් වල තියෙන ගැටලු ටික, මිනිස්සුන්ගේ ආකල්ප ටික, අධ්‍යාපන පද්ධතියේ තියෙන දෝෂ ටික, මිනිස්සුන්ගේ චර්යාවේ තියෙන මූලික අඩුපාඩු ටික ඒව වෙනස් වෙලා නැහැ. මිනිස්සුන්ට ආයතනවල වැඩ කරගන්න තියෙන අපහසුතාව මේ දේවල් වෙනස් වෙලා නැහැ. මේ දේවල් වෙනස් කරන්න පුළුවන් දේවල්, වෙනස් කරන්න උත්සාහ කරන්න පුළුවන් දේවල්. උත්සාහ කරන්න අමාරු දේවල් තමයි බඩු මිල ඊ වගේ කාරණා. ආර්ථික වශයෙන් තියෙන දේවල් ඒවා වෙනත් දේවල් එක්ක නිතරම බැඳී පවතිනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක ඒ කාරණා බැඳෙනවා. ලෝකෙ තෙල් ගණන් ගියොතින් ලෝක යුද්ධයක් ඇති වුණොතින් අපිට මේ පීඩනය දරා ගන්න වෙනවා. ඒ කාරණා අපිට පාලනය කරන්න අමාරුයි. නමුත් අතිශය වැදගත්. අපිව කළමනාකරණය කරගන්න ඕන. කෙසේ හෝ නමුත් ඊට වඩා පහසුවෙන් අර දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ දේවල් පවා කළමනාකරණය කරන්නේ නැතිව වෙන වැඩ කරමින් සහ කරන හොඳ වැඩ වැරදි විදිහට ප්‍රචාරය කරන්න ගිහිල්ලා නාගනිමින් වර්තමාන ආණ්ඩුව ඉන්නවා කියලා මම මේ වෙලාවේ විශ්වාස කරනවා. ඒක මගේ විශ්වාසය. ඔබට වෙන අදහසක් තියෙන්න පුළුවන්. එතකොට මේ තුන්වෙනි බලවේගයේ විසින් අත්පත් කරගන්නා ලැබූ ඓතිහාසික ජනවරම අනාථ වෙයිද? ඔව් අනාථ වෙන්න පුළුවන් පහුගිය අත්දැකීම් අනුව. ඔව් අනාථ නොවී තියෙන්න පුළුවන් අනාගතය තවමත් අපි අත්දැකපු නැති එකක් නිසා. ට්‍රැක් එකේ
යනවද නොයනවද කියන එක කොහොම වුණත් අලුත්ින් හරි වෙන ට්‍රැක් එකකට මාරු වෙලා අලුත් ගමනක් ගියොතින් නැත්තම් මේ ට්‍රැක් එකේ මේගොල්ලෝ විශ්වාස කරන වෙනත් තැනකින් මාර්ගය වෙනස් කරගත්තොත් යම් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන් කියන අපේක්ෂාව පෞද්ගලිකව මට තියෙනවා. නමුත් සමස්ත චිත්‍රයේ අනාගතය වර්ණවත් වර්ණ වලින් නෙවෙයි අඳුරු වර්ණ වලින් සිත්තම් වෙන වග තමයි මගේ හැඟීම. ඒ නිසා ආණ්ඩුව මම විශ්වාස කරන පුංචි පුංචි තැන්වල අවශ්‍ය පුංචි පුංචි වෙනස්කම් ටික කරන්න ඕන මේ මොහොතේ කියලා. එතකොට මැතිවරණයක් අද්දරට ඇවිල්ලා ඇයි මම මේ කතාව කියන්නේ? ඒ පක්ෂයට ඡන්දෙ දෙන්නද මේ පක්ෂයට ඡන්දෙ දෙන්නටද ආණ්ඩුවටද ඡන්දෙ දෙන්න ඕන විපක්ෂයටද ඡන්දෙ දෙන්න ඕන කියන කාරණාවත් ඔබේ හිතට එනවා ඇති. මම අවසානයේ ඇවිල්ලා ඡන්දෙ දෙන්න ඕන පක්ෂය ගැන අදහසක් කියයි කියලා කවුරු හරි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මම ඔබට කියන්නේ මෙහෙම අදහසක්. ඔබ තවදුරටත් මේ ආණ්ඩුව විශ්වාස කරනවා නම් ඔබ මේ ආණ්ඩුවේ භක්තිවන්ත සමාජිකයෙක් නම් ඔබ මේක ඔබගේ ආත්මය තුල තිබුණා වූ විශ්වාසයක් ඉටු වුණා එයි මේ හැඟෙනවා නම් ඔබගේ ජීවිත කාලයෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ ආණ්ඩුව පත්වීම කියලා හැඟෙනවා නම් ඔබගේ තීරීම වර්තමාන ආණ්ඩුව බවට මේ වතාවේ පත් කරගන්න මේ මැතිවරණෙත් ගැටලුවක් නැහැ. නමුත් ඔබ මැද තැනක නම් ඉන්නේ ඔබ මේ ආණ්ඩුවත් බැතිමත් භාවින් විශ්වාස නොකරනවා නම් ඔබට පැවති ආණ්ඩු සහ පහුගිය අත්දැකීම් එක්ක අනාගතය පිළිබඳ තියෙන අවිනිශ්චිත බවක් නම් ගමේ ඉන්න හොඳම කෙනා පත් කරගන්න ඉදිරි අවුරුදු 4 සඳහා. ඒක තමයි මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන්. ගමේ ඉන්න කෙනා හොඳම කෙනා මොන පක්ෂෙන් වේද කියලා අපි කියන්න දන්නේ නැහැ. සමහරක් විට මාලිමාවෙන් වෙන්න පුළුවන්. සමහරක් විට ටෙලිෆෝනයෙන් වෙන්න පුළුවන්. සමහරක් විට අලියගෙන් වෙන්න පුළුවන්. පොහොට්ටුවෙන් වෙන්න පුළුවන්. පුටුවෙන් වෙන්න පුළුවන්. කොහෙන් වුණත් ගමේ ඉන්න හොඳම කෙනා එහෙම වුණොත් තෝරගන්න. හැබැයි ඔබ හිතන්නේ අර විදියට නම් කිසි ගැටලුවක් නැහැ. ඔබගේ තේරීම ආණ්ඩුව බවට පරිවර්තනය කරගන්න. පාරවල් දෙකක් තියෙනවා. ඔබත් ওই පාරවල් දෙකෙන් මම කැමති එක යනවා. ඔබටත් කියන්නේ ඔබ කැමති පාරක් තෝරගන්න මේ මැතිවරණය වෙනුවෙන්. මේක මගේ අදහස, පෞද්ගලික අදහස, කැමති කෙනෙක්ට කැමති අදහස කියන්න ඉඩ තියලා මම සමුගෙන යනවා. මේ වගේ වීඩියෝ තවත් කරන්න ඕන කියලා කවුරු හරි හිතනවා නම් නැත්තම් මේ වගේ වාය ඕනේ නැහැ කියලා විවේචනයක් තියෙනවා නම් ඔබට පුළුවන් පහලින් අදහසක් දාගෙන යන්න. මම හිතන්නේ දැන් අපි වඩාත් ඉහළින් මැද තැනක සිට ලංකාවේ දේශපාලනය සහ ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳ කියවාගත යුතු යුගයකට ප්‍රවේශ වෙලා ඉන්නවා. එනම් ස්තුතියි, බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම් මාව අහගෙන හිටියට.